දැන් නම් නැමෙන්නවත් බෑ බං හිම්මලයා. එන්න බඩ වැඩි වෙනවා. මේකට මොකද්ද බං කරන්නේ? ඔය බඩ අඩු වෙනවා කියනවනේ බං රැට නොකා හිටියනම් බල්ලොකු අයියා. එහෙනම් හිම්මලයා උදේට කන්න නැතුව හිටියනම් ඉක්මනට බඩ අඩු වෙයි බං. ඔව්. ඒ පිට්ටම දවල්ටත් නොකා හිටියනම් ඊටත් වඩා අඩු වෙයි බල්ලොකු අයියා. උඹ ඔය ඇත්තටමද කියන්නේ කියපන්කෝ. නෑ ඉතින්. එහෙම වේල් තුනක් නොකා ඉඳලා මැරුණට පස්සේ මිනිහේ බර අඩු වෙලා බඩ අඩු වෙලා අරන් යන මිනිස්සුන්ට බරක් නම් දැන්න එකක් නෑ බල්ලොකු අයියා. ඒක නෙමෙයි බං. පින්න රච්චු ටිකේ කොල්ලා කොළඹ ඉඳලා ඇවිල්ලා. අතේ සතේ නැති ගාන්ටලු ඉන්නවා කියන්නේ බං. උන කඩේ ගාම විතර ගල් සුමුණයා කියනවා අහගෙන මං. ගල් සුමුණයාට ඕන් නැති මගුලක් නෑ බං. අයියෝ පින්න රතු චූටිලාගේ කොල්ලා බොණ්ඩව තරන් දීලා නෑවද්දෝ. ගල් සුමුණයාටත් අනුන්ගෙන් කන්න බොන්න තියෙනවා නම් අතේ සතේ නැති ගානට බං ඉන්නේ. ගල් සුමුණයා කොහොමත් අනිත් ඒුම් වියදම් කරනවා බලාලා නේක වියදම් කරන්නේ. ගල් සුමුණයාගෙන් නම් බං අපට වැඩක් නෑ බං. මේ මම බඩ අඩු කරගන්න විදියක් කියපන් කොහි ඉම්මලයා. සඳලා තා බං සෝමසීරියා දාලා ආපු දවසක ගැන්නියට ඉන්න එපයි බං. පුළුවන් බඩ අඩු කරගන්න. රැට කසිප්පු ගහපන්. එකල දවල් 12 විතර නිකන් නිදාගනි. කොල්ල හැරපන්. කොල්ල ආය කසිප්පු ගහපන්. ආය නිදාගනි. ආය හැරපන් ආය කසිප්පු ගහපන්. බඩ අඩු වෙනවා. ඉම්මලයා. උඹ ඇත්තටමද බං කියන්නේ? ඇත්ත. බඩ අඩු විච්ච බර අඩු විච්ච මිනිහක් බලා ගන්න පුළුවන් බෑ සඳලතාට. කපන ඊගඟ රැගෙන යති සැපට වැළුණු කය පොළොවට දිරා යති අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති